Tereo Ererangi o Timania. This episode was produced in Otatahi by Plains Media. වෘත්තිමය වශයෙන් AI engineer කෙනෙක්. අලුත් විදිහ musician කෙනෙක්. ඒත් එක්ක ටික ගැම්බරින් ඒ කියන්නේ හොයලා එක්ස්පෙරිමන්ට්ස් කරලා ගත්ත එක්ස්පීරියන්ස් එකක් එක්ස්පෝෂර් එකක් තමයි ඉතින් මට තියෙන්නේ. අතර මම මේ සින්දු හදන්න හිටපු කෙනෙක් නෙමෙයි. මට ජෙනරටිව් මීඩියා එකේ කන්සෙප්ට් එක අහුනහම ඒක ඊට පස්සේ වල ඩිෆරන්ට් ෆෝම් ෆැක්ටර්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. මගේ එක සින්දුවක් ගත්තාම ඇත්තම එක මීනින් එකක් ජොන්රස් 6කින් 7කින් විතර හදනවා. AI කියන එක දකින්න ඕනේ ඇත්තටම නිකන් it's like a intelligence as a service එකක්. ඔයාට intelligence එක bend කරන්න පුළුවන්, move කරන්න පුළුවන්, modify කරන්න පුළුවන්. ඔයාට ඕන විදිහට gate කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය output එකකින් හදා ගන්න පුළුවන්. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ තේ ස්වභාවය. හිත වැඩ කරන්නේ කොහොමද? මියුසික් කියලා කියන්නේ ශබ්දය අනුව ඒකේ තියෙන රසස්වාදය විඳින්න පුළුවන් විදිහට හිතේ ඇතිවෙන ස්වභාවයක්ම තමයි. platform දෙකක් නෙමෙයි. ඇත්තටම common platform එක elevation එක. කෙනෙක් ඒ සින්දු අහපුවාම තේරෙන අර්ථ රසය වෙනස්. අර තේරෙන තැන ඉඳලා ඒක තව ගැඹුරට හොයාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තමයි හදලා තියෙන්නේ. ආයුබෝවන් කැන්ටබරි. ආයුබෝවන් කැන්ටබරි දෙවැනි වසරේ පළවෙනි වැඩසටහනත් එක්ක තමයි අද අපේ අසන්නන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වෙසක් මාසයේ සියලු දෙනාටම අසිරිමත් තෙමගලකට සුභාසිරි එකතු කරන ගමන් අද අපේ වැඩසටහන පටන් ගන්නයි හදන්නේ. එහෙම නේද රන්වලේ? මම හිතන්නේ මේ අවුරුද්දේ අපි ගොඩක් විවිධ වැඩ කරන කට්ටිය එකතු කරගෙන තියෙනවා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම වැඩිම ගෙස්ල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන අවුරුද්දක් මම හිතන්නේ. ඉතින් ජනවාරි මාසයේ දැම්ම මං හිතන්නේ අපේ ස්ටුඩියෝ එකේ අපි දැන් මේ අපිත් එක්ක අදත් ගෙස් කෙනෙක් එකතු වෙනවා. බොහොම විශේෂ අමුත්තෙක්. ඉතින් අපි ශ්‍රී ලාංකීය කලාව සංස්කෘතිය නර්තනය කතා කරගෙන යන ගමන් මේ ඔබට ගිහිල්ලා අපි පහුගිය වැඩසටහනේදී මයින්ඩ්ෆුල්නස් ගැන කතා කරා. ඉතින් මේ වැඩසටහනේදීත් අපි තව විශේෂ දෙයක් ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ පුද්ගලයෙක් වෙනුවෙන් ආරාධනා කරලා තියෙනවා අද අපේ ස්ටුඩියෝ එකට. ඉතින් රන්මලි අපි වැඩිය කතා කරන්නේ නැතුව අපි අඳුන්වා දෙමු අද අපේ විශේෂ ආරාධිතයා ගෙහාන් පඩාපිටිය පිළිගන්නවා අපව ආදරෙන් අපේ ආයුබෝවන් කැන්ටබරි මැදුරියට අද වෘත්තිමය වශයෙන් AI engineer කෙනෙක්. ඒ වගේම musician කෙනෙක්. musician කෙනෙක් කියන්නේ අලුත් විදිහ musician කෙනෙක්. එහෙම නේද රන්මලි? ඔව්. මම හිතන්නේ ගිහාන් අපිත් දැකලා තියෙනවා. මම හිතන්නේ මෙහි වේදිකාවල ප්ලේ කරනවා. මම හිතන්නේ ගෙහාන් අයියා කියලා කිව්වම ක්‍රයිස්ට්චර්ච් වල නොදන්න කෙනෙක් නෑ කියලා හිතනවා. එහෙනම් ඉතින් ගෙහාන් අයියා ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයුබෝවන් දෙන්නටම තෙරුවන් සරණයි. ඉතින් ගෙහාන් අයියේ ඔයා ගැන හැමෝම ක්‍රයිස්ට්චර්ච් වල දන්නවා. ඒ වුණාට අපි ඔයා ගැන කතා කරලා මේ වැඩසටහන පටන් ගමු. ඉතින් කියන්නකෝ ඔයා කොහොමද දැන් AI ඉංජිනියර් කෙනෙක් විදිහට වෘත්තීය පට කරනගෙන යන ගමන් මියුසිෂියන් කෙනෙක් විදිහටත් අලුත් දෙයක් කරනවා මියුසික් ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් අපි කතා කරමු දැන් මේ ප්‍රොෆෙෂනලි කොහොමද මේ AI ඉංජිනියර් කෙනෙක් මියුසිෂියන් කෙනෙක් අලුත් විදිහේ මියුසිෂියන් කෙනෙක් විදිහට ඒ ආපු ජර්නි එක ගැන පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් ඉතින් normally කෙනෙක් යාගේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න පටන් ගත්තා වගේ තමයි මම ඉතින් මගේ ෆීල්ඩ් එකේ දේවල් හොයාගෙන දේවල් කරගෙන ඉතින් කම්පියුටර් බේස් ඩිග්‍රී එකක් කරලා එතනින් ඒ පැත්තේ ඩෙවලොප්මන්ට් ඉන්ජිනියරින් පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ ඉතින් software based development පටන් අරගෙන එහෙම ආපු ජර්නි එකක් ඇතුලේ තමයි AI කියන එක මට හම්බුනේ. ඉතින් එහෙම හම්බෙච්ච ඊට පස්සේ ඒ AIත් එක්ක ටික ගැම්බරින් ඒ ගැන හොයලා ඒ ගැන ඉගෙනගෙන එක්ස්පෙරිමන්ට්ස් කරලා ගත්ත එක්ස්පීරියන්ස් එකක් එක්ස්පෝෂර් එකක් තමයි ඉතින් මට තියෙන්නේ. ඉතින් මගේ නැචරලි මියුසික් ගැන තියෙන ඒ කැමැත්ත හන්දා ඇත්තට මම මේ සින්දු හදන්න හිටපු කෙනෙක් නෙමෙයි. එහෙම මේ සින්දු හදන්න ඉඳලා හිටපු කෙනෙකුත් නෙවෙයි. ඒක අහම්බෙන් මේ
මෙහින් වහන්සේ නමක් සින්දුවල් ලියලා මට මේකට තනුවක් දාලා දෙන්න කියලා පටන් ගත්ත ඒ වගේ ආරාධනාවක් ඔස්සේ පටන් ගත්ත වැඩක් තමයි දැන් අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඔව් ඉතින් අද හුඟක් අය ඉන්නවා ඉතින් එහෙම සින්දු අහන අය ඒ ගැන කතා කරන අය ඇත්තට. ඉතින් අපි පොඩ්ඩක් කියමුකෝ දැන් අහම්බෙන් සින්දුවකට තනුවක් දාන්න පටන් ගත්ත එකෙන් තමයි කො මියුසික් ජර්නි එක පටන් ගත්තේ. ඒ කොයි කාලේ වගේද? ඒක සිද්ධ වුණේ ක්‍රයිස්ට්චර්ච් වලදීද? ඔව් අවුරුද්දක් ඇති. එහෙනම් ලොකු කාලයක් නෑ. හැබැයි මං හිතන්නේ ගෙවුණු ඒ කියන්නේ අවුරුද්දක කාලය ඇතුළතදී ඒ කියන්නේ මියුසික් ප්‍රොඩක්ෂන්ස් ගොඩක් කරලා තියෙනවා. එහෙම නේද? ඔව් ඒ කියන්නේ ඔයාට ජෙනරටිව් මීඩියා එකේ කන්සෙප්ට් එක අහුනහම ඒක ඊට පස්සේ ඔයාට ඩිෆරන්ට් ෆෝම් ෆැක්ටර්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාට සමහර මීනින් එකක් නම් ඔයා සෝං එකකින් දෙන්න හදන්නේ ඔඩියන්ස් එකට. ඒ මීනින් එක තමයි ට්‍රාන්ස්පෝස් කරන්න හදන්නේ ස්පෙસિෆික් විදිහකට එක සින්දු වලින්. එතකොට දැන් මගේ එක සින්දුවක් ගත්තාම ඇත්තටම එක මීනින් එකක් ජොන්රස් 6කින් 7කින් විතර හදනවා. ඒක හන්ද තමයි ෆස්ට් ඇල්බම් එකේ 125ක් තියෙන්නේ. එතකොට එකම මීනින් එක ඩිෆරන්ට් කට්ටියගේ පෙලක් අය දැන් එක ජොන්රස් වලට ඇල්න විදිය වෙනස්. එකට කැමති පෙලක් අය ස්ලෝ මූඩ්ස් වලට, පෙලක් අය ඇත්තටම very high beats වලට එහෙම ඩිෆරන්ට් ඔඩියන්ස් පැටර්න් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ සින්දුවේ අර්ථය හැමතැනටම ග්‍රැබ් කරගන්න, තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට එක සින්දුවකට මල්ටිපල් වේරියේෂන්ස් 3-4ක් තියෙනවා. ඔව් එතකොට දැන් අය කිව්වා වගේ එක සින්දුවකට ඔයා වේරියේෂන්ස් කීපයක් හදනවා. එතකොට මෙතනදී ඔයාගේ තියෙන විශේෂත්වය තමයි ඔයා යූස් කරන්නේ හියුමන්ස්ලා වෙනුවට ඔයා යූස් කරන්නේ AI. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්න කෙනෙක්ට ඔයා සරලව AI කියලා කියන්නේ මොකක්ද කියලා කොහොමද විස්තර කරන්නේ? මෙහෙම හිතන්නේ. ඒක දැන් අපි සාමාන්‍යයෙන් අපිට ජීවිතේ දැන් කෙනෙක් AI මීට කලින් යූස් කරලා නැත්තම් එයා යූස් කරලා තියෙන්නේ ඔය chat GPT එහෙම නැත්නම් ඔය chatting කියන සිස්ටම් එක අන්න ඒ වගේ ලෙවල් එකට විතරයි නම් එයා කෙනෙක් යූස් කරලා තියෙන්නේ. AI කියන එක දකින්න ඕනේ ඇත්තටම නිකන් it's like electricity. ඒ කියන්නේ intelligence as electricity. හිතන්න දැන් මේ අපි දැන් මේ කතා කරන එකට අපිට ශබ්ද වෙනස් කරලා ඒක රෙකෝඩ් කරලා ඒක ප්‍රොඩියුස් කරලා ඒක පබ්ලිෂ් කරන්න පුළුවන් හැකියාව අරන් දෙනවා ඉලෙක්ට්‍රිසිටි එකෙන්. එතකොට දැන් මෙතන මේ ලයිට්ස් තියෙනවා. ඒ ලයිට්ස් අපිට දැන් ඉලෙක්ට්‍රිසිටි යූස් කරලා දැනට තියෙන ලයිට් එකක් අලුතෙන් ලයිට් එකක් ගන්න පත්තු කරලා හදන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි එක පුළුවන් ඔයාට දැනට නැති අලුත්ම දේවල් ඉන්වෙන්ට් කරන්නත් ඒක යූස් කරන්න. ඉතින් AI කියන්නේ ආන් එහෙම ඒ කියන්නේ it's like a intelligence as a service එකක්. ඒ කියන්නේ ඔයාට intelligence එක bend කරන්න පුළුවන්, move කරන්න පුළුවන්, modify කරන්න පුළුවන්. ඔයාට ඕන විදිහට ඒක ඔයාට gate කරන්න පුළුවන්. කරලා ඔයාට අවශ්‍ය output එකකින් හදා ගන්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි සාමාන්‍යයෙන් intelligence කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ හිතන ගතිය ඒක කොමඩයිස් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක පැහැදිලිද දන්නේ? මම හිතන්නේ ඒක හොඳ පැහැදිලිව කියලා දුන්නා. මම හිතන්නේ දැන් මටත් ඒකට වෙනම පර්ස්පෙක්ටිව් එකක් ආවා. AI අපි කොහොමද දැන් අපේ දිනදා කිව්වා වගේ දකින chatting වලට එහා ගිය ඊට වඩා රියලිස්ටික් මම හිතන්නේ අපේ එදිනෙදා ස්පෙෂලි මියුසිෂියන් කෙනෙක් විදිහට මම හිතන්නේ මියුසික් එක්ක අපිට තියෙන ටච් එක AI රිලේට් කරලා ඒ සින්දු අපි අහුවා. ඉතින් හරිම මම හිතන්නේ වෙනස් තලයක නිර්මාණ. අනිවාර්යයෙන්ම. ඉතින් අපි සින්දු ගැන කතා කරපු වෙලාවේ රන්මලේ මං හිතන්නේ අපි මේ වෙලාවේ අපේ පළවෙනි සින්දුවට ගියොත් හොඳයි කියලා. ඔව්. ඉතින් අද අපේ සින්දු ලයින්අප් එක වෙන්නේ ගෙහන්ගේ නිර්මාණ තමයි. ඉතින් මම හිතන්නේ පළවෙනි සින්දුව ගැන පොඩි විස්තරයක් අපි අපේ නිර්මාතෘගෙනම අහුවොත් පුළුවන්. මේ සින්දුව ඇත්තටම රිලීස් කළේ ඊයේ. මේක ඇත්තටම හදලා තියෙන අද කාලේ ආමිසය ගත්තාම ඒ කියන්නේ අපි ධර්ම වෙනුවෙන් දේවල් කරනවානේ අපි අටපට්ටම් හදනවා, තොරණ හදනවා, පන්සලට ගිහලා දාන දෙනවා. මේවල දැන් අපි සංස්කෘතිමය වටිනාකමට අමතරව ඒකේ තියෙන ධර්මීය වටිනාකම. ඒ කියන්නේ කොහොමද මේ අටපට්ටමක් කියන එකේ ඇත්තම අර්ථය මොකක්ද? ඒකේ තියෙන ඒකෙන් විද්‍යමාන වෙන කරුණ මොකක්ද කියන එක තමයි මේ සෝංග් එකේදී අපි කතා කරලා තියෙන්නේ. අටපට්ටමක් ගත්තාම අටපට්ටමේ තියෙන විශේෂත්වය තමයි ඒකේ පැති 8ක් තියෙනවා තුමුලස් පැත්තෙන්. ඒ වගේම පැති 4ක් තියෙනවා මේ මේජ වශයෙන් 4න්. ඊට අමතරව ඕකේ රැලි ටිකක්
ටිකක් තියෙනවා. ඊට අමතරව මැද අපි ඉටිපන්දමක් දාලා තියෙනවා. ඕකෙන් ඇත්තටම ඒ කාලේ ලංකාවේ ජනයා මේ ආටපට්ටම කියන නිර්මාණය කරනකොට ඒ කරන නිර්මාණය ඇතුළේ ලොකු අර්ථයක් දෙනවා. ඒ අර්ථය තමයි දැන් ඔය හතර පැත්තෙන් අපි පෙන්නනවා චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ අනිත් අටෙන් අපි පෙන්නනවා ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට දැන් ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියනකොට ඊට අමතරව ඒ යටින් අපි තව පෙන්නනවා ඒකට වැඩෙන පාරමිතා 8. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් අපි මේ අටපට්ටමක් කියලා අපි කතා කරන්නේ කෙනෙක්ගේ හිතක්. මේ හිතේ යෙදෙන ගති ගැන තමයි කතා කරන්නේ. එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනවා කියලා කියන්නේ හිතේ තියෙන ගති 8ක් වැඩෙනවා කියන එකට. එතකොට දැන් මේ ගති 8 වැඩෙන්න නම් අර පාරමී 8 සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක පිරෙන්න ඕනේ. එතකොට තමයි දැන් පාරමී 8 පිරෙනකොට වෙන දේ තමයි ওই මැද තියෙන ඉටිපන්දම වෙනවා තමයි ආලෝකය. ආලෝකය කියලා කියන්නේ එතන ප්‍රඥාවට. ඒ ප්‍රඥාව ආපුවාම අර අටලෝ දහමින්, ඒ කියන්නේ මේ අටලෝ දහමින් වෙනස් වෙන්න පුළුවන් අපේ හිතට හම්බෙන්න පුළුවන් දේවල් වලින් ඒ හිතට කම්පණය නොවි ඉන්න පුළුවන් හැකියාවක් හම්බෙන ගතියට තමයි අපි මේ 8-12 කම්පා නොවෙනවා කියලා. ඔන්න ඔය රෙප්‍රසන්ටේෂන් එක තමයි අපි මේ අටපට්ටමකින් කරලා තියෙන්නේ. ඊට පස්සේ අටපට්ටමේ තියෙන රැලි වලින් අපි කතා කරන්නේ සංසාරේ. එහෙනම් දැන් බාහිර ස්වරූපේ අටපට්ටක වෙනස් වෙන්න පුළුවන්. ඒක පෙලක් අය විවිධ විදිහට හදනවා. ලස්සන කරන්න බලද්දී සංසාරේ විවිධයි. හැබැයි ඒ හැම තැනකදීම අර මැද තියෙන ඉටිපන්දමේ තියෙන ප්‍රඥා ආලෝකය දැල්ුණාම අර එළියෙන් තියෙන අඳුර ඇතුළට එන්නේ නැතුව ඇතුලේ තියෙන එළිය නිසා හැමදෙස්සෙම මේක ආලෝකවත් වෙලා අර ඇතුලේ හිතේ තියෙන ස්වභාවය දකින්න පුළුවන් හැකියාව තමයි මේ අපි හදලා තියෙන විෂුවල් එලිමන්ට් එකෙන් විද්‍යමාන කරලා තියෙන්නේ. ඒ ගැන තමයි මේ පළවෙනි සින්දුව හදා කරන්නේ. හරි. අපි එහෙනම් ඉතින් ඒ සින්දුව අහමු. ගමක අඳුර දුරු කරන වෙසම සාදයලිය සිත නිවන දම් රට මැද අටපට්නමට අරුතා අරියටක මගකු වැඩෙන පාරමි ගුණාට අටලො දහම මැද ආලෝකයට දිදුලන්න තැන ගමක අඳුර දුරු කරන වෙසක් සංවේය සිත නිවන දම් රටා මැද අටපට්නමට අරුතා අරියටක මගකු වැඩෙන පාරමි ගුණාට
ගැටලො දහම මැද ආලෝකයට දිදුලන්න තැන ඉතින් ඒ සින්දුවෙන් පස්සේ නැවතත් අපේ සාකච්ඡාවට එකතු වෙන ගමන් මට ගෙහන අයට දෙන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔයා ප්‍රොෆෙෂනලි AI ඉන්ජිනියර් කෙනෙක්. එතකොට ඇඩ්වාන්ස් AI ඔයා මියුසික් වලට යූස් කරනවා. ඒත් එක්කම ඔයාගේ මේ මියුසික් වල ඔයා තීම් එක විදිහට ගන්නේ බෞද්ධ දර්ශනය. මේ දෙක ප්ලැට්ෆෝම්ස් දෙකක්. කොහොමද ඔයා මේ දෙක මේ ඉන්ටර්සෙක්ෂන්ස් දෙක එකට එකතු කරන්නේ කොහොමද මේ දෙක එකට එකතු කරලා ඔයා ක්‍රියේටිව් අවුට්පුට් එකක් විදිහට ඒක එළියට දෙන්නේ? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ඇත්තටම මේ හිතේ ස්වභාවය, හිත වැඩ කරන්නේ කොහොමද කියන එක. එතකොට ඇත්තටම ඒක සහ මියුසික් කියලා කියන්නේ ශබ්දය අනුව ඒකේ තියෙන රසස්වාදය විඳින්න පුළුවන් විදිහට හිතේ ඇති වෙන ස්වභාවයක්ම තමයි. එහෙනම් මේක ඇත්තටම ප්ලැට්ෆෝම් දෙකක් නෙමෙයි. ඇත්තටම කොමන් ප්ලැට්ෆෝම් එක එලිවේෂන් එකක්. දැන් අපි ගත්තොත් එහෙම බෞද්ධ දර්ශනයේ තේරෙන කෙනෙකුට හැමතිස්සෙම එයාට මේ ස්වභාව ධර්මයේ වැඩ කරන හැටි තමයි තේරෙන්නේ. ඒක වැඩ කරන හැටි තේරෙනවා කියලා කියන්නේ හැමතිස්සෙම ඒ වැඩ කරන ස්වරූපය ඇතුලේ එයාට මේ ශබ්දය කියන රූපය ගැනත් ඒක වැඩ කරන විදිහ ගැනත් කතා කරන්න පුළුවන්. එතකොට දැන් මියුසික් කියන එලිමන්ට් එක ඇතුලේ අපි බෞද්ධ දර්ශනය යොදා ගන්නකොට ඒක කරන්න ඕනේ ඇහෙන කෙනාට හිත නිවෙන්න. ඇත්තටම දැන් මේ මම කරන ප්‍රොජෙක්ට් එකේ කියන්නේ ඉනර් රියල්ම් කියලා කියන අතරම ලොකු වැඩක පොඩි කෑල්ලක් විතරයි. ඒතර ඇත්තටම දර්ශනය හොයාගෙන යන කියන්නේ ධර්මීය හොයාගෙන යන කෙනෙකුට තමන්ගේ හිතට දැනෙනවා නම් හිත වැඩ කරන්නේ මෙන්න මේ විදිහට කියලා ආන්ගේ කෙනෙක්ගේ හිත නිවෙන්න පුළුවන් වෙන විදිහට ධර්මීය හොයන්න පුළුවන් වෙන විදිහට පොඩි පොයින්ට් එකක් ඉතුරු කරලා තමාගේ තුලින් මේ ධර්මය කියන්නේ මේ පොයින්ට් එක හොයාගෙන යන්න පුළුවන් ප්‍රැක්ටිකල් පොයින්ට්ස් ටිකක් තමයි ওই songs වලින් දීලා තියෙන්නේ. ඒතර ඒ ධම්මෙන පොයින්ට් එකක් අනුව ඉස්සරහට ගවේෂණය කරන්න ඕනේ කොහොමද? ඒක ගවේෂණය කරන්න පුළුවන් තෝතනක් විදිහට වෙනමම මාර්ග සාකච්ඡා කියලා වෙනමම ප්ලැට්ෆෝම් එකක් දැනට හදලා ඉවරයි. ඒකට කනෙක්ට් කරන එක තමයි මේ කරන්නේ. එතකොට හැම කෙනෙකුටම අනිත් එක තමයි දැන් මේ ඔඩියෝස් වල තියෙන වෙනස තමයි දැන් අපි කෙනෙක් ඒ සින්දු අහපුවාම එක එක්කෙනාට තේරෙන අර්ථ රසය වෙනස්. එතකොට යාට තේරෙන තැන ඉඳලා ඒක තව ගැඹුරට හොයාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔය හදලා තියෙන්නේ. ඉතින් එතකොට පෙලක් අය ඉන්නවද එකම song එකේ meaning එක පෙලක් generations වලින් කියන්නේ එක variations of genres වලින් අහන්න කැමති නැහැ. පෙලක් අය rock විදිහට අහන්න කැමති නැහැ. එයාලා කැමති හරි සෞම්‍ය හිත නිවෙන විදිහට අහන්න. තව අය කැමති පොඩ්ඩක් අර වෙන musically it's very weight එක හුඟක් වැඩි. ඒ වගේ විදිහට අහන්න. ඒතකොට ඒ හැමෝටම තමන්ගේ දැනට තියෙන අවබෝධ මට්ටමේ ඉඳලා තව ටිකක් ගැඹුරට මේක විශ්ලේෂණය කරන්න පුළුවන් හැකියාවක් තමයි හදලා තියෙන්නේ. මම හිතන්නේ ඒක හරිම ප්‍රැක්ටිකල් අර කිව්වා වගේ ඕනම කෙනෙක්ට රිලේටබල් විදිහට නිර්මාණ වෙලා තියෙන දෙයක් නේ. මම හිතන්නේ ඒක දැන් අපි කියන්නේ AI නොතිබුණා නම් මම හිතන්නේ ඕක පොඩ්ඩක් හරිම ට්‍රිකි ජොබ් එකක්. හරිම ටයිම් කන්සියුමින් දෙයක් වෙනවා. කරන්න අමාරු වෙනවා. කරන්න අමාරු වෙනවා.
මහිතන්නේ අපිට ඇහුණා ඉනර් රෙල්ම් කියන වචනය සහ ඒක තමයි නම විදිහට පාවිච්චි වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඒ නම ගැන පොඩ්ඩක් කතා කරමු. ඉනර් රෙල්ම් කියලා කියන්නේ හැමතිස්සෙම මොකද මේ songs හැම එකක්ම හදලා තියෙන්නේ කෙනෙකුට තමා තුළින් දකින්න පුළුවන් වෙන. දැන් ඉනර් රෙල්ම් එක කියලා කියන්නේ හැමතිස්සෙම තමාගේ ජීවිතේ තමාගේ අත්දැකීම් තුළින් මේ කියන පණවිඩිය දකින්න පුළුවන් හැකියාවක් තියෙන අයට. අන්න ඒක තමයි මේකට අපි ඉනර් රෙල්ම් කියන නම භාවිත කරන්නේ. එතකොට දැන් ඕනම කෙනෙක් අහද්දී එයාගේ ලයිෆ් එක through එයාගේ ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් ඇතුලේ තමයි යා මේක රස විඳින්නේ සහ මේ අවබෝධයටපත් වෙන්නේ. ඒකින්ද ඒකට පොයින්ට් එකක් වශයෙන් තමයි ඉනර් රෙල්ම් හරිම appropriate. තමන්ගේ ඕන් ලෙන්ස් එකකින් බලන්න පුළුවන්. ඒ කියන්නේ මං හිතන්නේ සරලව කිව්වොත් එහෙම internal navigation through music. ඒ වගේ දෙයක් තමයි මං හිතන්නේ internal navigation to connect you to the Dhamma so that you can find it in some way. අර තමන්ට දැනෙන තැන ඉඳලා අතෙන්ට යන බ්‍රිජ් එක තමයි හදලා තියෙන්නේ. ඔව්. එතකොට අන්න ඒ බ්‍රිජ් එක හදන ඒ process එකේදී AI කොහොමද use කරන්නේ අන්න ඒ deep connection එක හදන්න. ඒ කියන්නේ අපි ඒකේ technical පැත්ත ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම ඒ කියන්නේ මොනවා හරි විශේෂ softwares use කරනවද නැත්නම් ඔයා දැන් professionally AI engineer කෙනෙක් විදිහට කොහොමද ඔයාගේ ඒ professional knowledge එක එතෙන්ට use කරන්නේ. තව මේ වගේ AI use කරලා music කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලට දෙන්න පුළුවන් advice එක මොකක්ද ඔයාට කියන දේ පොඩ්ඩක් කිව්වොත් එහෙම. මියසික් වලට හැමතිස්සම දැන් කෙනෙකුට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මියසික් තියරි එක. ඒ කියන්නේ මියසික් පැටර්න්ස් මොනවද, ඒවල තියෙන ස්කේල්ස් මොනවද, ඒවා මොන වගේ තැන්වලද යූස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ එක්ස්පෝෂර් එකක් තියෙන කම්පෝසර් කෙනෙකුට ඇත්තටම AI කියන එක හරිම ලීසින් යූස් කරන්න පුළුවන්. දැන් AI එක තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් AI එකක් කියලා කිව්වහම අපිට පොඩ්ඩක් ඉන්ටරප්ට් කරන්න වෙනවා ඒ වෙලාවේදී. ඒ කියන්නේ කලින් මියසික් ස්ටඩි එකක් කරලා තියෙන මියසික් ගැන පොඩි තියරිටිකල් නොලෙජ් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕන මේ වැඩේ පටන් ගන්න. එහෙම නෑ. දැන් සාමාන්‍යයෙන් දැන් අද කාලේ text to audio models ඕන තරම් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සරලව ගත්තොත් Suno. එහෙම නැත්නම් Sound Wave, Sound Raw, Audio. ඒ වගේ හුඟා platforms අද කාලේ තියෙනවා. ඔයාට පුළුවන් නිකන් plain text එකක් එකට දාලා සින්දුවක් generate කරගන්න. හැබැයි ඒ හදන ක්‍රමය ඇතුලේ ඇත්තටම very basic form factor එකක් තමයි ඔයාලට හදාගන්න පුළුවන්. මොකද ඔයා හදන generative audio එකේ audio එක ඔයාටම ඕන විදිහට composition එක correct කරන්න පුළුවන් තරමට අරක තාම advance නැහැ. එතකොට ඔයාට පුළුවන් ඒක නිකන් කියන්නේ ඔයාට කියන්න පුළුවන් මේ මෙන්න මේ lyrics ටික දීලා මෙන්න මේ විදිහට කියන්නේ දැන් ඒකේ data set එක දැන් මේ model එකේ train කරලා තියෙන data set එකේ තියෙන quality එක මත තමයි ඔයාගේ output එක generate වෙන්නේ. එතකොට ඒකට තියෙන inputs types ගාන වැඩි වෙන තරමට ඔයාගේ මේ තියෙන output එකේ variations of quality එක වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ඇත්තටම input කරන්නේ පොඩි වචන ටිකක් කියන්නේ lyrics ටිකයි ඊට අමතරව ඔයා මේ music එක ඕනේ කොහොමද කියලා එයාට describe කරනකොට ඒ description එක ඇතුලේ ඔයාට දෙන්න පුළුවන් නම් මෙන්න මේ වගේ scaling patterns තමයි ඔයාට මේක use කරන්න ඕනේ. මේ verse එකේ මෙන්න මෙතන තියෙන්න ඕනේ එක්කෝ රිවර්බ් පැටර්න් එකක්. එහෙම නැත්නම් මේක මේ විදිහට මොඩියුලේට් වෙන්න ඕනේ. ආන් ඒ වගේ දේවල් අන්න ඒ මට්ටමට පොඩ්ඩක් අරගෙන යන්න නම් ඔයාලට ඇත්තටම මියුසික් තියරි එක පොඩ්ඩක් තියෙන්න ඕනේ. ඒක තියෙනකොට ඔයාලට පහසුයි අර ටූල්ස් යූස් කරන්න. දැන් AI කියලා ගත්තාම දැන් ඉස්සර කාලේ අපි සින්දුවක් හදනකොට අපි හැමතිස්සම කරන්නේ මියුසික් එකට ඔන්න අවශ්‍ය වෙන මේක ලියනවා. මේ ලිරික්ස් ටික ලියනවා. ලිරික්ස් ටික ලියවල ඒක මොකක් හරි ඩෝ එකකට හරි මොකක් හරි එකට අරගෙන separately මේ lines වෙනමම play කරලා record කරලා ඒ lines වල තියෙන noise feedbacks ටික අයින් කරලා ඒ ටික අපව merge කරලා ඊට පස්සේ master කරලා ඒක profile එක through යවලා ඒ ලොකු process එකක්. එතකොට දැන් ඔය entire process එක අවශ්‍ය වෙන්නේ අපිට එළියෙන් audio ගන්නකොට. මොකද ඔලියෙන් ගන්නකොට අපිට feedbacks එනවා. ඊට පස්සේ machine වල තියෙන problems එනවා. එතකොට ඒකේ noise එක හන්ද අර සම්පූර්ණ crystal කිය අපිට අවශ්‍ය හැම එකම ගන්න බෑ. but ඒ entire complete pitch එකම AIත් එක්ක නෑ. මොකද ඒකට පුළුවන් ඒ specific accurate frequency එක ඒ විදිහටම generate කරන්න. ඒතකොට ඒක depend වෙනවා ඔයාගේ quality එක මත. ඒ කියන්නේ ඔයාගේ data වල quality එක මත. දැන් මම හුඟක් වෙලාවට ඔය මං ඉස්සෙල්ලා කියපු tools use කරලා ඒ වලින් distills audio streams හදා ගන්නවා. හදාගෙන ඒකෙන් වෙන custom model එක train කර ගන්නවා. ඒතකොට මට පුළුවන්
අර මම ට්‍රේන් කරපු මොඩල් එක through හැමතිස්සෙම මට අවශ්‍ය ක්‍රිස්ප් ක්වොලිටි එක ගන්න. මොකද ඒක මට මොඩිෆයි කරන්න පුළුවන්. අදින් දැන් විශේෂයෙන් දැන් ඔයාට එතනදී තමයි ඔයාගේ AI engineering knowledge එක එන්නේ. right. එහෙනම් දැන් අද කාලේ හුඟක් තියෙන open source models ඔයාට එකක් අරගෙන ඒතර මුලින්දම හදන්න අවශ්‍ය නැහැ. YTC කියන්නේ Chinese model එක මේ ළඟදී ආවේ. ඒක ඇත්තට මේකේ voice segregation is very good. අන්න ඒ වගේ එකක් අරගෙන ඒක උඩට ඔයාගේ data segment එක හදාගන්න. දැන් data හදා ගන්නවා කියලා කියන්නේ සාමාන්‍ය හිතන්න ඔයාට සින්දුවක් හදන්න ඕන නම් ඔයාට තියෙනවා ඒකේ lyric structure එක තියෙනවා. ඊට පස්සේ music structure එක තියෙනවා. ඒකේ emotional segment එක තියෙනවා. ඊට අමතරව මොන වගේ composition එකනේ රාග දැන් මම සංගක්ලාට රාග use කරනවා. මොකද common රාග ඇතුලේ blend කරන්න පුළුවන්. හන්ද දැන් මගේ ඔය genre එකක් තියෙනවා mind blend කියලා. මම මේක කරන්නේ ඒ වගේ ඒවා එකට blend කරන එක. එතකොට එක voice plane එකකින් අනිත් voice plane එකට smoothly සින්දු ඇතුළෙම transition වෙන එක තමයි වෙන්නේ. ඒතකොට රාගයකින් තව රාගයකට ගිහිල්ලා ආපහු වෙන ගති තියෙනවා. ආන් ඒ වගේ ඒවා හදන්න පුළුවන් වෙන හැකියාව එනවා ඔයාට අර වගේ custom model එකක් ඇතුලේ fine tuning parameters වෙනස් කරපුවාම. එතකොට දැන් ඒකින්ද accuracy එක. එතකොට voice එකේ තියෙන අර his sounds අයින් කරන ඒවා. ආන් ඒවා ඔක්කොම අපිට පුළුවන් වෙනවා අර වගේ custom model එකකින් fine tune කරන්න. හැබැයි ඇත්තටම දැන් මේක කළාට පස්සේ මට තේරිච්ච දෙයක් තමයි දැන් අර අපි fine tune model එකක් අපේම කියලා custom එකක් maintain කරනවට වඩා ඉක්මනින් අර වගේ commercially available models වල quality එක දියුණු වෙනවා. මොකද ඒක හැමදෙස්සම feedback හැදෙනවා. ඒ හින්දා අපිට හැමදෙස්සම මේක අර තනියම කරනවන්න බෑ. මේක අර ඒකත් එක එකතු වෙලා තමයි කරන්න ඕනේ. ඒකට හැමදෙස්සම වාට පුළුවන් අර latestම quality එකේ තියෙන streaming ඒ audio ගන්නත් පුළුවන්. ඒකෙන් වාට පුළුවන් ඒක separately channel කරලා ඔයාට අවශ්‍ය output එක වෙන හදන විදිහට හදාගන්න. අනික ඒතන ඔයාකට එක system එකකට එක platform එකකට බැඳිලා නැහැ. මොකද multiple ඒවා use කරනවා. වගේ කස්ටම් මොඩල් එකට ට්‍රේන් කරන පයිප්ලයින් එකක් හදාගත්තාම ඒකට අවශ්‍ය අපි කියන ඩිස්ටිලින් කියලා කියන්නේ. ඒ කියන්නේ large AI මොඩල් එකක් අරගෙන ඒකෙන් අපි සින්තටික් data create කරගන්නවා. පොඩි මොඩල් එකක් ක්‍රියේට්. ඒතකොට පොඩි මොඩල් එක ට්‍රේන් වෙන්නේ හරිම ස්පෙસિෆික් ඩේටාත් එක්ක. ඒතකොට ඒකේ අවුට්පුට් එක හරි ෆයින් ටියුන්ඩ්. හැබැයි ඒ අවුට්පුට් එක ෆයින් ටියුන් වුණාට ඒක හැම එකක්ම හදන්න යූස් කරන්න බෑ. ඒතකොට ඒක අර ඩිෆරන්ට් ජොනරස් වලට ඩිෆරන්ට් කොම්පොසිෂන් වලට very unique. අන්න ඒකයි ඔය ඔකේ තියෙන ඩිෆරන්ස් එක. මම හිතන්නේ ලොකු knowledge එකක් තමයි හිතන්නේ දැන් experience එකත් එක්ක. ඒකේ bottom line එක ගත්තත් එහෙම අපේ traditional instruments වලට යන්න පුළුවන් level එකට එහාට ගිහිල්ලා AI ඒක මෙහෙමයි. use කරලා දැන් AI එකක් ගත්තාම සාමාන්‍යයෙන් දැන් අපිට frequency range එක ගත්තාම 20,000 එකක් අපිට අහන්න පුළුවන් නේ. දැන් ඕක ඇතුලේ ඇත්තටම humanly capable orchestration modules කිව්වම අපි ඒක කතා කරන්නේ පොඩි limit එකක් ගැන. සම්පූර්ණ entire limit එක ගැන කතා කරන්න බෑ. ඉතින් ඒක හින්දා ඒ සම්පූර්ණ එක දැන් අපි දැන් හිතන්නකෝ flute එකක් ගන්නකො නැත්නම් keyboard එකක් ගන්නකො keyboard එකේ තියෙන certain number of scales අපිට ගහන්න පුළුවන් 8ක් හරි 12ක් හරි. එතනින් එහාට තියෙන ඒ patterns ඒ scales එක දැන් voice එක කෙනෙක් කතා කරනකොට හිතන්නකෝ දැන් එයාට deep bass penetration tones ටික තියෙන වගේ පෙනහැල්ල යටම හරි. ඒතර ඒ ටික ගන්න පුළුවන් ඒ ටික resonate කරන්න පුළුවන් ඒ ටික අර vibrato විතර හොලවන්න පුළුවන් ගතිය ඊට පස්සේ අර නහය උඩු තල්ලේ high pitch එක ගන්න පුළුවන්. ඒ අන්නේ ranges ගත්තහම ඒකේ යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා අපිට. හැබැයි දැන් AIත් එක්ක අපිට එහෙම physical instrumental voice limit එකක් නැහැ. ඒ හින්දා අපිට පුළුවන් හුඟක් අර මෙච්චර කාලයක් untapped frequencies එක්ක වැඩ කරන්න. ඉතින් ඒක තමයි ඒකේ තියෙන uniqueness එක. ඒ වගේම ඔයාට පුළුවන් අර දැන් music tone palette එකේ තියෙන normal keys වලට අමතරව අර තියෙන microtonals ඒ කියන්නේ චූටි වෙනස්කම් තියෙන ඒවා වැඩි long period එකක් subtly අර layer එකත් එක්කම introduce කරනවා. එතකොට හරි naturally අර දැනෙන sound එකක් ඔයාලට හදන්න පුළුවන්. ආන් එහෙම කරපු engineering වැඩක් තමයි ඒක. මම හිතන්නේ හරිම precise අර internal කොහොමද කියන්නේ තේරෙන්නේ නැහැ. කියන්නේ අපි අර broad දකින්න කියන්නේ ඕවර් දකින්න දෙයට වඩා අර කිව් වගේ අපේ inner realm කියන වචන මම හිතන්නේ හොඳට හොඳයි. මේ ඒ term එක කියන්නේ මේක රිෆ්ලෙක්ට් වෙනවා ඒ හැම අපේ general human කොහොමද කියන්නේ අපේ thoughts behaviors ඒ ඔක්කොම රිෆ්ලෙක්ට් වෙන විදිහට තමයි music මම හිතන්නේ හැදෙලා තියෙන්නේ. ඒ කතා කරනවත් එක්ක මම හිතන්නේ අපි තවත් සින්දුවක් අහමු නේද හිමාෂා? අනිවාර්යයෙන්ම.
දුක දැනුණු සිත් කෙතරම් ආවාට ඒ තුල තිබුණු විරසකයට ගැටුණාට එක් සිතක් සිටියේ නෑ නැවතීම එක් සිතක් සිටියේ නැවතීම එක් සිතක් සිටියේ නෑ නැවතීම එක් සිතක නැතිවුණු නැවතීම එක් සිතක් සිටියේ නෑ නැවතීම එක් සිතක නැතිවුණු නැවතීම හුස්මක ඇතුළත තුල දකින නැතිවීම සකස්වන ලෝකයේ වෙහෙසින් ගැලවීම ඉදිරියට සිතක් එලෙසින් අතීත සිතක් සැනසීම ඉදිරියට සිතක් එලෙසින් අතීත සිතක් සැනසීම සිහිවන සමකලට ඉදිරියට යන සිත් අඩුවීම දැනුවත් වෙන්න මොහොත තුල හුරුව ඇති වෙන්න දැනුවත් වෙන්න මොහොත තුල හුරුව වැඩි වෙන්න ලෝකයේ වෙස ඒ තුල නැති බව වැටහි යන්න දැනෙන කිසිම මොහොතක් තුල හුරුවන්න දැනුවත් වෙන්න මොහොත තුල හුරුව ඇති වෙන්න දැනුවත් වෙන්න මොහොත තුල හුරුව වැඩි වෙන්න දැනුවත් වෙන්න මොහොත තුල හුරුව ඇති වෙන්න දැනුවත් වෙන්න මොහොත තුල හුරුව වැඩි වෙන්න දුක දැනුණු සිත කෙතරම් ආවාට ඒ තුල තිබුණ විරසකයට ගැටුණාට ගහන් මට මේ සින්දුව ඇහෙද්දි මේක රොක් සහ තන්ත්‍රයානි කියන ජෝන්රේස් දෙක එකතු කරලා හදපු අමුතුම විදිහ සින්දුවක්. කලින් අහපු එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද මේ විදිහට ඩිෆරන්ට් ජෝන්රේස් වල මික්ස් කරන්නේ. ඒකට ඔයාගේ මොකක්ද ඔයාගේ ටෙක්නොලොජි එක පිටිපස්සේ තියෙන සහ ඔයාගේ ඉන්ස්පිරේෂන් එක ගැන පොඩ්ඩක් කතා කරොත්. ජොන්ර් එකක් කියලා කියන්නේ හැමතිස්සෙම මියුසික් ෆ්‍රීකවන්සි ඔෆ් පැටර්න්ස් ටිකට. දැන් අපි රොක් ගත්තාම රොක් වල ඇත්තටම බේස් ෆුට් එකයි බේස් එකයි හයි ෆ්‍රීකවන්සි ගිටාර්ස් වලින් තමයි ඒ ජොන්ර් එක හැදිලා තියෙන්නේ. තන්ත්‍රයානික් කියන ජොන්ර් එක හැදිලා තියෙන්නේ හැමතිස්සෙම මේ වොයිස් පැටර්න්ස් වලින්. ඒ කියන්නේ නිකන් අර ලෝ ටෝන් වොයිසස් ඊට පස්සේ හයි පිච් ටෝනස් ඒ අතර ඉස්සර කාලේ මේ නන් ඉන්ස්ට්‍රුමෙන්ටල් විදිහට කියපු තන්ත්‍ර යූස් වෙන විදිහ ආකාරවලට තමයි ඒ ජොන්ර් එක හැදිලා තියෙන්නේ. මේ දෙක බ්ලෙන්ඩ් කරන්නත් මෙතන හේතුවක් තියෙනවා. මොකද දැන් රොක් අහන ඔඩියන්ස් එකකට තියෙන ප්‍රධානම දේ තමයි යාලා කැමති ඔය ස්ක්‍රීමින් පැත්තට ඊට පස්සේ අර ටිකක් හෙවිලි කියන්නේ වොයිස් එක ටිකක් හෙවිලි යූස් කරන්න. හැබැයි දැන් එහෙම වොයිස් එක හෙවිලි යූස් කරන එක ධර්මය වගේ දෙන්න දෙයක්
ධර්ම දෙකට නොගැලපෙන හන්දා ඒකට අවශ්‍ය වෙන ටෝන් ඩවුන් එකක් තමයි මම ඔය තන්ත්‍රයානික් මියුසික් වලින් පුල් කරලා තියෙන්නේ. එතකොට ඒ දෙකේ අර ස්ට්‍රීම්ලෙස්ලි මැච් වෙන්න නම් දැන් රොක්ස් වල තියෙන විශේෂත්වය තමයි අර ඒක හරි එක එක්ස්ප්‍රෙසිව් very expressive ඒ genre එක. හැබැයි තන්ත්‍රයානික් ගත්තාම ඒක හරි subtle and very clear. ඒතර ওই දෙක mix වුණාම ඔයාට කතා කරන්න පුළුවන් මීට පෙර නොතිබිච්ච genre. දැන් මම හදලා තියෙන mind blend කියන genre එක හැමදෙස්සෙම කරන්නේ එක genres වල තියෙන very deep context අරගෙන ඒක blend කරන එක එකට. දැන් ඒක කරන්නේ මෙහෙමයි. දැන් ඔයාට rock song එකක් ගත්තාම rock song 100ක් ගත්තාම ඒකේ තියෙන blend patterns ටික blend pattern එකක් කියලා කියන්නේ දැන් ඔයාගේ හිතන්නකෝ ඔයාට musical notes ටිකක් තියෙනවා කියලා මොකක් හරි එක pentatonic scale එකේ හරි මොකක් හරි scale එකක්. ඒතර ඒකේ තියෙනවා පළක් common patterns පළක් common notes. දැන් ඔයාට මේ genre එකකින් දැන් අනිත් genre එකට hop වෙන්න පුළුවන්. ඒ කියන්නේ common. ඒතර common එකෙන් ඔයාට පුළුවන් පොඩි transition එකක් ගන්න. අන්න ඒ වගේ pattern blending mechanism එකකින් තමයි ওই සින්දුව මම produce කරලා තියෙන්නේ. ඒතර ඕක ඇතුලේ දැන් ওই තන්ත්‍රයානික් කතා කරනකොට තන්ත්‍රයානික්ස් ඒ හදලා තියෙන slogans ඒ කට්ටිය ඒ කියන්නේ ඒක deeply ඉන්න genre එකේ කට්ටිය අහන විදිහ මිමික් කරන්න පුළුවන් උන් විදිහට voice patterns වලින් තමයි හදලා තියෙන්නේ. ওই සින්දු විශේෂත්වය තමයි ඔය song එකේ voice එක. දැන් ඔය voice එක කෙනෙක්ගේ කියලා කියන්න බෑ. ඒ කියන්නේ different vocal scales අතර transition එකකුත් තියෙනවා ඒක ඇතුලේ. ඔබ හොඳටම පේනවා මේ අර අටපට්ටම කියලා අපි ඉස්සෙල්ලා ආව song එකේ එකකින් පටන් අර එක voice range එකකින් පටන් අරන් different voice scales වලට frequencies වලට is a lead කියන්නේ male female කියලා වෙනසකුත් නැහැ. ඔව් මම හිතන්නේ මම ඒක note කරා. වෙනස් වෙනවා වෙලාවේ. ඔව් එතකොට එතකොට ඒ voices change වෙන්නේ ඒ කියන්නේ ඔයාගේ අර initial AI model එක හදද්දී ඔයායකට feed කරනවා wide range එකක තියෙන voices එහෙමද? voices නෙමෙයි frequency patterns එක. දැන් අපි දැන් මේ වචන කියලා කිව්වට ඇත්තට මේක නිකන් සද්ද ටිකක් නේ. එතකොට මේ සද්ද ටිකේ ඕඩ එකක් තමයි තියෙන්නේ. අපිට ඒක අර අර්ථයක් විදිහට තේරුණාට. ඉතින් එතකොට මේ වචන වල තියෙන depth එක වෙනස් කරන frequency එකේ තියෙන variation of condition එක අනුව තමයි ඒක bass වෙනවද ඒක high වෙනවද නැත්නම් මොන tone එකේද මොන scale එකේද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඔයාට spectrogram එකක් ගහගත්තාම spectrogram එකක් දන්න දරකනේ ඔයාගේ සින්දු කියන audio එකේ කොහොමද පෙලක් notes වෙනස් වෙන්නේ. ආගෙ තමයි spectrogram එකට හදා ගන්න පුළුවන්. ඒක හදාගත්තට පස්සේ ඒකට match වෙන different genres වල තියෙන patterns අපිට ඒකට embed කරන්න පුළුවන්. එහෙම කරන්න ඔයා සාමාන්‍යයෙන් use කරන්න ඕනේ දැන් ඔයාට multi model කියන model එකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට දැන් text to audio කියලා විතරක් ගත්තට මදි. ඔයාට music to audio ඊට පස්සේ emotional intelligence එක තියෙන එක ඒ ටිකත් අරකට train කරන්න ඕනේ. ඒ ටික ඔක්කොම මගේ ඊළඟ ප්‍රශ්න මං හිතන්නේ ඔයා උත්තරේ දෙනවා. ඒ ටික ඔක්කොම ආවට පස්සේ තමයි ඒතකොට ඔයා දැන් ඔයාගේ බේස් මොඩල් එකේ තියෙන ඒ කියන්නේ බේස් ඉන්පුට් එකේ තියෙන මේ ලිරිකල් කන්ට්‍රැක්ට් එක වෙනස් කරන්නේ නැහැ. හැබැයි ඔයා ඒකේ තියෙන කම්පොසිෂන් එක වෙනස් කරනවා. එතකොට තමයි අරක සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ. හැබැයි අර්ථය එකයි. ඒක හින්දා අර ඒක අඳුර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් කෙනෙකුට පෙලක් ඉන්නවා දැන් එකම සින්දුව රිලීස් කරපුවම නම් 50 සැරයක් වගේ එක දිගට අහනවා. එහෙමයි ඉන්නවා. තව ඉන්නවා සින්දු පහම අහලා ඒකෙන් ගැලපෙන එක හොයාගන්න බැරි කට්ටිය. මොකද්ද මම කැමති මේක. එහෙම තියෙනවා. ඒතකොට අර ඒ දෙක අතර තමන්ගේ නැචරල් කැමැත්ත වෙන තැන හොයාගත්ත නම් ඒ ඇලෙන ගතිය තමයි ගලව ගන්න මේක යූස් කරන්න ඕනේ. නැත්තම් අර පෙලක් අය සින්දුවට මීනින්ගට අමතරව සද්දෙට ඇලෙන ගතිය බොහොම වැඩි. මේකක් තියෙනවා. ඒ හින්දා හැමතිස්සම මේ ඉනර් රෙල්ම් එකේ තියෙන සින්දු අහනකොට අපි සිහිය තියෙන්න ඕනේ මේකේ අර්ථයට. ඒක නැත්නම් ඒකේ මියුසික් පැටර්න් එකට නෙමෙයි. හැබැයි මියුසික් පැටර්න් එකට ඇලෙන ගතිය හන්දා තමයි කෙනෙක් අර්ථය හොයාගෙන ඉන්නේ. ඒ වුණාට හැමතිස්සම සිහිය හැමතිස්සම මේකේ මීනින් එකේ තියාගන්න එක තමයි මේක තේරුම් ගන්න තියෙන එකම විදිය. මම හිතන්නේ ඒක හරිම හොඳ ඒක එක්ස්ප්ලেইন කරපු විදිහ හොඳ. දැන් අපි සමහරට වැරදි හේතුවක් කියන්න බෑ. සින්දුව කියන්නේ මියුසික්
පැත්ත නිසා අහන්න මේක තියෙනවා. ඉතින් ඒක අර දෙපැත්තම අනිවාර්යෙන්. කියන්නේ YouTube එකේ එහෙම අපි ගොඩක් ලාවට දකිනවා loop tracks තියෙනවා 1 hour loop එහෙම කියලා. එකම සින්දුව කියන්නේ මෙලඩි එකට තියෙන ආසාව හින්දා තමයි ඒ සින්දුව දිගින් දිගටම අහන්නේ. ඒකේ beat එක තමයි ඔළුවේ වැඩ කරන්නේ ඇත්තටම lyrics වලට වඩා. එතකොට දැන් ගැනයි ඔයාගේ මියුසික් වලදී ඔයා හදන්නේ lyrics emphasize කරන්න. ඒ කියන්නේ emotionally music use කරලා එයාගේ focus එක ඇති කරලා ඊට පස්සේ තමන්ගේ හිත බලන විදිය කියලා දෙන්න. ඒක තමයි කරලා තියෙන්නේ. නිකන් like a holding a mirror. හරියට. තමාගේ හිත තමන්ට පෙන්වන සින්දුවක්. ඒක හරි ක්‍රියේටිව් විදියට කරලා තියෙන. කියන්නේ කෙක්කෙනාට සූට් වෙන විදිහට. ඔව්. එතකොට කියන්නේ අපි දැන් මියුසික් ගැන කතා කරා. ඊට පස්සේ ඔයා මියුසික් සහ බෞද්ධ දර්ශනය කොහොමද එකට එකතු කරලා මිනිස්සුන්ගේ හදවතට ධර්මය දැනෙන විදිහට මිනිස්සුන්ට ධර්මය ගෙනියන්න මියුසික් යූස් කරන ජර්නි එකක් තමයි ඔයාගේ තියෙන්නේ. ඉතින් අපි ඕවරෝල් AI ගැන කතා කරෝතින් අද contemporary music industry එකට AI වලින් තියෙන impact එක ගැන ඔයා මොකද හිතන්නේ? AI අපේ traditional music practices වලට threat එකක් වේද? challenge එකක් වේද? කොහොමද AI අපේ traditional instruments සහ අපේ traditional practices surpass කරන්න කියන එක ගැන කතා කරොත්? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ ඒක මම දකින්නේ ඒක මේ බ්ලොගර් එකක් හරි එහෙම නැත්නම් ඒ අපේ හෙරිටේජ් එක එහෙම නැත්නම් අපේ මියුසිකල් සවුන්ඩ් මයින්ඩ් එක අපිට හම්බෙච්ච ඒ කල්චර් එකෙන් හම්බෙච්ච ඒ මියුසික් රිච්නස් එක මම හිතන්නේ අපිට AI එකකින් රිප්ලේස් කරන්න පුළුවන්. බට AI එකෙන් වෙන්නේ ඒක එක්ස්ටෙන්ඩ් කරන එක ඇත්තටම. මොකද AI එකක් අපි දැන් AI එකේ ජොනර් එක ආපුවම දැන් ඉස්සර කාලේ අපිට මියුසික් භාණ්ඩ තිබ්බහම මේ භාණ්ඩ වල මියුසික් රෙකෝඩ් කරලා අපි ඊට පස්සේ ඒක ඩෝ එකකට අරගෙන ඒකේ ලූප්ස් වශයෙන් ඒක ප්ලේ කරලා අපිට ගන්න හැකියාව තියෙද්දි ටූල් එක වෙනස් වෙලා තියෙනවා. හැබැයි අපේ මියුසික් හදන හැකියාව ඇත්තට මේක දියුණු වෙලා තියෙන ඉස්සරට වඩා ඉක්මනට අපිට සින්දුවක් කම්පෝස් කරන්න පුළුවන් හැකියාව හම්බෙලා තියෙනවා. ඒ වගේම ඩිෆරන්ට් පැටර්න්ස් අපිට try out කරන්න පුළුවන් හැකියාව හම්බෙලා තියෙනවා. අන්න ඒකෙම extended version එකක් තමයි music in AI කියලා කියන්නේ. ඒතර AI කියන්නේ ඇත්තටම tool එකක්. ඒක නිකන් vanilla intelligence. ඒතකොට ඒක කොහොමද craft කරගන්න ඕනේ මොන වගේ දේවල් යොදා ගන්නද අපි උදාහරණයක් ගමුත් සින්දුවක් හදනකොට ඒ සින්දුවේ තියෙන මියුසික් ලිරික් එකට හරියන හොඳම රාගය කියන එක ඔයාලට රාග ගැන බේස් කරලා ඒක ට්‍රේන් කරපු මොඩල් එකකින් ගන්න පුළුවන්. අරගෙන ඊට පස්සේ ඒක අනුව ඔයාලට සින්දුව හදන්න පුළුවන්. දැන් ඉස්සර කාලේ අපි ඔක ඩෝයක් අරගෙන කෙනෙක් මියුසිකල් තියරි එක ඉගෙනගෙන එයා දන්න දේවල් වලින් විතරයිනේ දැන් දන්න දේවල් වලට අමතරව ලෝකේ අනිත් කට්ටිය දන්න මියුසික් වල තියෙන ගැඹුරු දේවල් ඔයාට ඇක්සස් කරන්න පුළුවන් හැකියාව හම්බෙලා තියෙනවා මේ AI හන්ද. එතකොට ඇත්තට මේක ටූල් එකක් වශයෙන් ඔයාගේ කැලිබර් එක ඔයාගේ ක්‍රියේටිවිටි එක සෑහෙන ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන විදිහේ ටූල් එකක් තමයි AI කියලා. ඉතින් අපි කන්ටෙම්පරරි මියුසික් ගත්තාම ඒ කරන විදිහේ වෙනසක් වෙලා නැහැ. හැබැයි කරන ටූල් එක වෙනස් වෙලා තියෙනවා. That's all the difference. එහෙම නැතුව අර අපි හිතුවොත් එහෙම දැන් අද කාලේ මියුසික් දැන් ගායනා කරන කෙනෙකුට මුලින්ම එන්න පුළුවන් බයක් තමයි හරි දැන් සින්දුත් හදනවා AI එකෙන් එහෙනම් මට සින්දු කියන්න බැරි වෙයිද? ඇත්තටම ඒක වෙන්නේ ඔයාගේ සින්දු ඊට ඉස්සරහට එන මොඩල්ස් වලට වෙන්නේ ඔයාගේ ඔය තියෙන ස්පෙસિෆික් යුනික් බ්‍රෙත් පැටර්න්ස් ඔයාගේ කියන මියුසික් ෆෝමේෂන්ස් ටික අරකට ට්‍රේන් කරපුවාම අරකට ඊට වඩා දුරක් ඔයාගේ ගන්න. ඇත්තටම කමර්ෂලි ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ වොයිස් එක ඒ වගේ එකකට රෙන් කරන්න, බ්ලෙන්ඩ් කරන්න. දැන් ඒ වගේ ආටිස්ටික් මොඩල්ස් තමයි ඉස්සරහට හැදෙන්නේ. එතකොට අපි කවදාවත් අපේ ෆිසිකල් ලිමිටේෂන් එකට දැන් අපිට සින්දු කියන්න පුළුවන් හිතන්නකෝ 8 බාර් සෝංග් එකක් නැත්නම් 12 බාර් සෝංග් එකක් මොකක් හරි E minor වගේ ස්කේල් එකක දැන් ඔයාගේ වොයිස් රේන්ජ් එක වට කියන්න පුළුවන්. දැන් ඔයාගේ වොයිස් එක ඊට වඩා එහාට අරන් යන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් එතකොට අන්න ඒ වගේ ඔග්මෙන්ටඩ්. ඒතර AI ඔග්මෙන්ටඩ් මියුසික් තමයි ඉස්සරහට එන්නේ. ජෙනරේෂන් එකම වෙනස්. It's a very brave new world. මියුසික් කියන අපි අද හදනවට වඩා ඉතාමත් ඉක්මනට ටෙස්ට් කරන්න පුළුවන්, වැලිඩේට් කරන්න පුළුවන්. ඒ වගේම මේ වැලිඩේට් කරන එක අනුව කී මීනින්ග් එක කොහොමද ඩිරෙක්ට්ලි දෙන්නේ කියන එක ඉතාමත් වීකින් කරන්න පුළුවන් විදිහක් තමයි අද මියුසික් ඇන්ඩ් ටෙක්නොලොජි යන ට්‍රෙන්ඩ් එක. ඉතින් මම දකින විදිහට AI නම් කියන්නේ ඇත්තටම ඔයාගේ දැනට තියෙන ක්‍රියේටිවිටි එක එන්හාන්ස් කරන එකක් මිසක් ඔයාව පස්සට දාන එකක් නෙමෙයි. ඒ
එකන සරලව කිව්වොත් එහෙම AI කියන්නේ human brain එකත් එක්ක co-creator කෙනෙක් මිසක් human brain එක surpass කරලා යන කෙනෙක් නෙමෙයි කියන එකද පණිවිඩය. ඒකේ මෙහෙමයි දැන් human brain එකක් ගත්තාම human brain එක අපි දැන් කතා කරනවානේ හිතන ගතිය මිමික් කරන එක නම් ඒක නෙමෙයි AI එකකින් වෙන්නේ. AI එකකින් ඇත්තටම වෙන්නේ statistically next තියෙන form factor එක ප්‍රඩික්ට් කරන එක තමයි එකෙන් වෙන්නේ. දැන් ඒ එකක් වැඩ කරද්දී අපි ඒක ට්‍රේන් කරලා තියෙන data අනුව අපිට හිතුනොත් එහෙම මට ඕනේ ඔන්න දැන් මොන හරි වචනයක් කියනකොට මේ වචනෙට පස්සේ එන්න පුළුවන් statistically accurate වචනේ හොයාගන්න එක තමයි සාමාන්‍යයෙන් AI එකකින් වෙන්නේ. දැන් music model එකත් වෙන්නේ ඔන්නෝක frequency ranges වලින් තමයි වෙන්නේ. ඉතින් එතකොට දැන් ওই ටොපික් දැන් සාමාන්‍යයෙන් අපි ඒකක් හදනකොට ඔය AI එකේ තියෙන වචන ටික අරගෙන ඕක ටෝකනයිස් කරනවා. ටෝකනයිස් කරනවා කියලා කියන්නේ ඒක පොඩි කැලි වලට කඩලා ඒ ටෝකන්ස් තමයි ඊට පස්සේ අපි ගෲප් කරලා ගැද කරලා බලන්නේ කොහෙද මේකේ වේරියේෂන් මේක කොච්චර කොමන් තියනවද කොච්චර වේරියේෂන් වලද අපි ඔයකට වෙක්ටර් පැටර්න්ස් කියලා. ඒ වෙක්ටර් පැටර්න්ස් වලට තියෙන ඒ කියන්නේ ඒ ට්‍රේන් කරන එක ෆයින් ටියුන් වෙද්දී අපි උකට කියන වේට් එකක් හැදෙනවා කියලා. වේට් එක කියලා කියන්නේ මේ එන අවුට්පුට් එක ස්ටැටිස්ටිකලි ඇකියුරේට්ම ඊළඟට එන්න පුළුවන් එක හොයාගන්න ක්‍රමයට. ඒක අපිට ට්‍රාන්ස්ෆෝර්ම කියලා මොඩල් જાතියකින් තමයි කරන්නේ. හැබැයි ඒක හදාගත්තට පස්සේ ඔයාට හම්බ වෙන ස්ටැටිස්ටිකලි ඇකියුරේට් අපිට 80% 70% ඊට පස්සේ 90 දැන් නම් මොඩල්ස් උඟක් දිනුනේ. ඒ හින්දා අර ඇකියුරේට්ලි ගන්න පුළුවන්. ඔන්න ඔහොම සිස්ටම් එකක් තමයි ඒක වෙන්නේ. එහෙම නැතුව ඒක අර හිතන ගතියක් නැහැ. දැන් ක්‍රියේටිවිටි කියන එක දැන් අපි හිතුවත් මේ AI එකට පුළුවන් ද ක්‍රියේටිව් වෙන්න කියලා. දැනට තියෙන මොඩල්ස් වලට ක්‍රියේටිවිටි එක නෙමෙයි තියෙන්නේ. ඒක ඇත්තටම AI තියෙන්නේ ඔයාට ටූල් එකක් විදිහට ඔයාගේ තියෙන processes automate කරගන්න. එහෙම නැතුව ඔයා හිතන එක automate කරන්න නෙමෙයි. මොකද හිතන එක automate කරනවා කියන දේ ගත්තාම දැන් creativity කිව්වහම creativity කියලා කියන්නේ අපි හිතන විදිහක්නේ. හිතන විදිහ practically පුළුවන්ද කියලා බලන්න පුළුවන් engineering caliber එක තමයි අපිට AI එකෙන් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක හොඳ පැහැදිලි කිරීමක් අපේ මම හිතන්නේ අන්තිම last sentence එක. එනේ අද අපි ගොඩක් කට්ටිය කෙනෙක් AI වල controversy එකක් විදිහට හිතනවා. මේ කියන්නේ ඔයා කිව්ව වගේ human brain threat එකක්. It's not. especially creative industry එකට music industry එකට designing වලට threat එකක් විදිහට AI consider කෙනෙක් ඉන්නවා නම් මං හිතන්නේ ඒකලන්ට ඒක හොඳ message එකක්. ඒක හරිම useful tool එකක්. අනිවාර්යයෙන්. හැබැයි ඒ වගේම දැන් ඔය job loss එක ගැන කතා කරනකොට ඉස්සර තිබිච්ච processors කරපු jobs නැති වෙලා යනවා. that is accurate. AI හන්දා jobs නැති වෙනවා. that is accurate. හැබැයි නැති වෙන්නේ අර old way of doing. එතකොට දැන් ඒ හින්දා අර ට්‍රාන්සිෂන් එකක් වඩ ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට අස්සයාගේ ඉඳලා මේ කාර් එකට එනවා වගේ කාර් එකට ආවම මේකේ ෆියුල් ගහන විදිය ඒක එලවන විදිය වෙනස් වගේ අර AI යූස් කරලා අර වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් හැකියාව ඔටෝමේට් වෙන කාලෙකුත් එනවා. දැන් තියෙනවා AI ඒජන්ට්ස් වල අහලා තියෙනවද දන්නේ නැහැ. වඩ පුළුවන් multiple processes අරගෙන ඒ processes වලට train කරලා ඒ process එක AIට බාර දෙන්න. එතකොට he will do that. මං හිතන්නේ AI ඒජන්ට්ස්ලා ගැන කතා කරන්න කලින් අපි තව සින්දුවකට ගිහින් හිටියොත් හොඳයි. මොකද අපි ඒ කියන්නේ අපේ අහන්න ඉන්න ප්‍රශ්නයක් තමයි ළඟට ඒක. ඉතින් රන්මලි මං හිතන්නේ අපි අපේ තුන්වෙනි සින්දුවට ගියා නම් හොඳයි. හරි අරුම මිනිස්සු පෙනීමකට ඇසීමකට ඇලෙන මිනිස්සු දැනීමකට සිතීමකට වෙලුණු මිනිස්සු ජීවිත ගැටලු විසඳන්නට හිතෙන එක කරන මිනිස්සු තත්තම පින්න කම් දෙකෙන් අනවා හැබැව හෙන්න දැනීමක වෙලෙනවා කම්පාව දැනෙන්න
පෙනීමකට ඇසීමකට ඇලෙන මිනිස්සු දැනීමකට සිතීමකට වෙලුණු මිනිස්සු ජීවිත ගැටලු විසඳන්නට හිතෙන එක කොරන මිනිස්සු තත්තම පෙන්න කම් දෙකින් අනවා හැබැව හෙන්න දැනීමක වෙලෙනවා කම්පාව දැනෙන්න හිතින්මක සොයනවා සැකස්ම හිතෙන්න ඔදැනුවත්කම පිරිමතකය නොතේරුණ දේ හෙවේ නෑ නොදන්නා දේ කිව්වේ නෑ නොදන්නා බව දන්නේ නෑ වෙනස තුළ ලෝකයේ පැවැත්ම ගැනීමක් තුළ තිබෙ නෑ දැනීමකටද හිතීමකටද දැනෙන බව නම් වෙන්න බෑ හතරක් වෙනම හතරක් නොදැන තේරුම් ගන්න බෑ නිවනක නිදානය වචන වන නිදාන වදුලෙන් ලිහගන්නේ නෑ මිනිස්සු හරි අරුම මිනිස්සු පෙනීමකට ඇසීමකට ඇලෙන මිනිස්සු දැනීමකට සිතීමකට වෙලුණු මිනිස්සු ජීවිත ගැටලු විසඳන්නට හිතෙන එක කොරන මිනිස්සු අපි පුදුම මිනිස්සු හරි අරුම මිනිස්සු පෙනීමකට ඇසීමකට ඇලෙන මිනිස්සු දැනීමකට සිතීමකට වෙලුණු මිනිස්සු ජීවිත ගැටලු විසඳන්නට හිතෙන එක කොරන මිනිස්සු අරුම පුදුම මිනිස්සු මේ සින්දුව ජෝන්රේස් 3කින් හදලා තියෙනවා ගෙහනයි. ඇයි මේක ජෝන්රේස් 3කින් හැදුවේ? මොකද්ද මේකේ තියෙන? ඒ කියන්නේ ඔඩියන්ස් සෙග්මන්ට්ස් 3ක් ටාගට් කරලාද ඔයා මේක හැදුවේ? එහෙමත් නැත්නම් අර ඔයා කලින් කිව්වා වගේ දැන් ඔයා මේ ධර්මයේ පණිවිඩයක් නේ ඔයාගේ මියුසික්ස් වලින් ගෙනියන්නේ. එතකොට මිනිස්සුන්ගේ ඉනර් වර්ල්ඩ් එක ඒ කියන්නේ මිනිස්සුන්ගේ ලෝකයට ගිහිල්ලා ඒගොල්ලන්ගේ හිතට කාවදින දෙයක් කරන්න ඔය වර්ෂන් 3ක් යූස් කරලා තියෙනවා. ඇයි මෙහෙම වර්ෂන් 3ක් යූස් කරේ? ඇත්තටම ඔය සෝන් එක මේ ඉන්දියාවේ මට කතා කරන ඉන්දියාවේ කෙනෙක් එයාගේ අහපු ප්‍රශ්නයකට දුන්න පිළිතුරක්. ඊට පස්සේ පිළිතුර අරගෙන ඒක හොඳයි කියලා හිතුන හන්දා අනිත් අයට අහන්න පුළුවන් වෙන විදිහට තමයි ඕක ඔය එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. ඇත්තටම ඕකේ ඔරිජිනල් එක ඇත්තටම හින්දි සෝන් එකක්. ඒකත් ඔය ලිස්ට් එකේම තියෙනවා. ඒක යාට හදලා දුන්න එකක්. ඊට පස්සේ ඒක ඔස්සේ ඒකේ අර්ථය සිංහල කෙනෙකුට වැදගත් වේවි කියලා ගන්නකොට එතන දැන් අපි ලංකාවේ අද කාලේ ඇත්තටම රොක් ෆියුෂන්ස් පැත්තට හුඟක් අය අහන ඒ පැත්තෙන් එකකුත් ඒ වගේම ස්ලෝ වර්ෂන් එකකුත් ඊට අමතරව මල්ටි රාගා යූස් කරලා ඒ කියන්නේ ඔකට මම හිතනවා ඔක යූස් කරන්න අපි යමන් එකයි බයිරව් කියන රාග දෙක. ඒ රාග දෙක ඉන්ටර් බ්ලෙන්ඩ් කරන විදිහට තමයි හදලා තියෙන්නේ. ඕකේ ඩ්‍රොප් එක හැමතිස්සෙම වගේ මේ 88 කියන hard BPM එකේ තමයි තියලා තියෙන්නේ. ඒ හින්දා හැමතිස්සෙම අර අහපෝස් ෆ්ලෝ එක හැමතිස්සෙම අතන ග්‍රවුන්ඩ් එකට එන බව තේරෙනවා. ඒ හින්දා හරි easy to listen to. එතකොට අපි චුට්ටක් කතා කරමුකෝ ඔයාගේ ඔඩියන්ස් එක ගැනත්. ඔයාගේ මොන වගේ ඔඩියන්ස් එකක්ද ඉන්නේ? ඔයාගේ මොන වගේ ප්ලැට්ෆෝම් වලින්ද ඔයාගේ මියුසික් කට්ටියට අහන්න පුළුවන්? right. මෙහෙමයි දැන් මම මුලින්ම සින්දුවක් හදපුවාම ඒ සින්දුව දාන්නේ SoundCloud එකට. ඒක මගේ ටෙස්ටිං ඒරියා එක. So most of the
එකන early listeners ලා ඉන්නවා මගේ. ඒ කට්ටිය කියන්නේ ඔය මගේ තියෙනවා Facebook group එකක් Inner Realms Adaptions කියලා. ඒකේ ඉන්න කට්ටියම හුඟක් කලකට අහන්නේ අරකට දාව ගමන් අහනවා අහලදී පොඩි feedback එකක් ගන්නවා කොහොමද ඒක තේරෙනවද එහෙම නැත්නම් ඒකේ voice කොහොමද කියලා. ඒතර ඒකෙන් filter වෙලා ඒකෙන් හොඳයි කියලා තියෙන එක තමයි මම ඊට පස්සේ streaming services වලට යවන්නේ. ඊට පස්සේ streaming services වලට ගියාට පස්සේ ඒකෙන් ඇහෙන එකෙන් ටිකක් වැඩිපුරම ඇහෙන ඒවට තමයි වීඩියෝ එකක් කරන්නේ. ඊට පස්සේ ඒක හදන වීඩියෝ එක අනුව තමයි ඒක තේරෙන ගතිය මදි නම් තමයි ඒකට ඊට පස්සේ ඔය පොඩ්කාස්ට් ඒකේ මීනින් එක ගැඹුරු වැඩි නම් ඒක ඩිස්ක්‍රිප්ෂන්ස් අන්න ඒ වගේ ඒවා හැදෙන්නේ ඒ විදිහට. එහෙම තමයි ඔක හැදෙන ස්ට්‍රක්චර් එක. ඒතර එක සින්දුවක් හදුවට පස්සේ ටික කාලයක් යන හන්දා මම මුලින්ම සින්දු ටික රිලීස් කරලා තියෙන්නේ. ඉතින් අනිත් වැඩ මුකුත්ම කරලා නැහැ තාම. සින්දු ටික විතරයි දාලා තියෙන්නේ. ඉතින් ඒක තව ඉස්සරහට හිමින් සැරේ වේවි. එතකොට දැන් මේ හදලා තියෙන songs ඔයාට අහන්න පුළුවන් ඕනම platform එකක. හැබැයි හැම platform එකේම අලුත් සින්දු ටික නෑ. latest ටික සහ everything තියෙන්නේ SoundCloud එකේ. ඊට අමතරව රිලීස් කරපුවාම Spotify, Boomi 48 streaming services වල තියෙනවා. ඊට අමතරව YouTube එකේ තියෙනවා. YouTube එකේ තියෙන විශේෂත්වයක් තමයි දැන් YouTube music වලට ඔයා මොකරි සෝං එක රිලීස් කරපුවාම ඒක ඔයාට YouTube එකේ searchable සහ YouTube එකේ listenable. හැබැයි ඒක just the song and the profile මොකද්ද මේ ඒකේ මේකද song එකේ picture එකත් ඒ දෙක විතරයි තියෙන්නේ. ඉතින් කතාව කියන්න විදිහක් නැහැ. ඉතින් ඒක තාම අර preliminary music කියන්නේ YouTube music වලට රිලීස් කරපු එකක්. එතකොට දැන් කතාව හදලා ඔඩියෝ එක වීඩියෝ එකක් බර කතා කරලා ඒක ලිරිකල් කන්ටෙන්ට් එක පෙන්නලා ඒකේ කතාව එක්ස්ප්ලෝර් කරන්න හැදෙන එක ඉතින් හිමින් සැරේ හැදලා තමයි YouTube එකට එන්නේ. ඔන්න ඔහම ස්ට්‍රක්චර් එක තමයි ඔක යන්නේ. ඉතින් කෙනෙක් අහනවා නම් එයාට පුළුවන් ඔය ඕනම ස්ට්‍රීමින් සර්විස් එකකින් අහන්න. හැබැයි දැන් පෙලක් අය ඉන්නවා සින්දුව අහපු ගමන් තේරෙන්නේ නැහැ. පෙලක් අය ඉන්නවා සින්දුව සහ ඊට පස්සේ පොඩි විෂුවල් එකකුත් ඕන නැත්නම් පොඩි වචන ටිකක් තියෙන්න ඕනේ. එතකොට තමයි යාලට තේරෙන්නේ. තව කට්ටියක් ඉන්නවා ඒකත් මදි විෂුවල් එක තියෙන්නත් ඕනේ, සින්දුව හොඳට තියෙන්නත් ඕනේ, ඒක කියන්නේ විස්තර තියෙන්නත් ඕනේ, කොහොමද මේක ලියා ගන්න කියලා තියෙන්නත් ඕනේ. ඉතින් ආන් ඒ ඩිෆරන්ට් ඕඩියම් ඒක ඒ ඩිෆරන්ට් ඒ කට්ටියට අවශ්‍ය වෙන විදිහට තමයි ඔක හදලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු වැඩක්. මම හිතන්නේ කියන්නේ අපි කරන වැඩේ එක විදිහකින් හැමෝටම තේරෙන විදිහට එක මම හිතන්නේ ඒක හරිම වැදගත් මේ වගේ දෙයක්දී ස්පෙෂලි කියන්නේ ඕනම කෙනෙක්ට තේරෙන විදිහට ඒ platform එක හදලා තියෙනවා Tamanට කැමති කියන්නේ ලොකු audience එකක් කියන්නේ wide range එකක ඉන්න audience එකකට ගැලපෙන විදිහට ඒ කියන්නේ ඒගොල්ලන්ට personalize කරන්න පුළුවන් උපරිම විදිහෙන් හැමෝටම කේට කරන්න තමයි try එකක් දෙන්නේ. දැනට මගේ සින්දු හුඟක් අහන අය ඉන්නේ ලංකාවෙන් එළියේ. එතකොට දැන් YouTube එක ගත්තාම මේකේ එච්චර කට්ටියක් නැහැ නිකන් 40,000 වගේ ඉන්නේ. එයාලගෙන් බහුතරයක් එළියේ කට්ටිය. කියන්නේ කට්ටියගේ genres දැන් ඔය Indian ඊට පස්සේ Pakistanis කට්ටිය ඉන්නවා හුඟක් ඒ පෙලක් ජොන්රස් වලට හරිම කැමතියි. ඒතර ඒ විදිහට අහලා යනක දැන් ශ්‍රී ලංකාවේ ඉන්නවා ඇත්තටම ඒ කට්ටිය කැමති අර සෞම්‍ය අර නිවෙන ගතිය තියෙන ඒ songs වලට තමයි ශ්‍රී ලංකාවේ වැඩිපුරම population එකේ interest එක තියෙන්නේ. ඉතින් ආන් ඒ වගේ song වලට connect වෙන ශ්‍රී ලංකාවේ තුඟක් ඉන්නවා. එතකොට දැන් අපි දැන් ශ්‍රී ලාංකිකයන් විතරක් නෙමෙයි වෙන රටවල් වල කට්ටියත් මේ සින්දු අහනවානේ. එතකොට අපි මතක් කරේ නැහැ මං හිතන්නේ මම නිවැරදි නම් අපේ මේ සින්දුවල ඉංග්‍රීසි ඊට පස්සේ හින්දි ඒ වගේ උර්දු භාෂාමය පරිවර්තනක් තියෙනවා. පරිවර්තන නෙමෙයි. ඒ භාෂාවලින් ඒ භාෂාවලින්ම ලියලා ඒ භාෂාවල කන්ටෙන්ට් එක ඒ කට්ටියගේ තියෙන ජොනර් පැටර්න්ස් වලින්ම ජෙනරේට් කරලා තමයි තියෙන්නේ. කන්වර්ෂන් එකක් නැහැ. කන්වර්ෂන් එකක් නැහැ. ඒ වගේ මේකේ ඩෙප් මේ වගේ ඩෙප් මීනින් එකක් කන්වර්ට් කරලා දෙන්න ලේසි නෑ. අමාරුයි. තේරෙන්නේ නැහැ හරියට. අනිත් එක දැන් අද කාලේ තියෙන AI conversions එහෙම it's not that great. ඒ කියන්නේ translation එක හරියටම smooth නැහැ. සහ meaning එක miss වෙනවා. එහෙනම් meaning එක කෝ තියා ගන්න ඕනේ හන්ද තාම අපි ඒක හරියට මේ භාෂාවෙන් ලියලා තමයි ඒක produce කරන්නේ. දැන් විශේෂත්වය තමයි මේ වගේ songs ගත්තාම දැන් මගේ පෙලක් සින්දු තියෙනවා ඒවල දැන් සින්දු අතර තියෙන හිඩස අඩු කරලා ඒක තියෙන words වැඩි කරලා අපිට තව deep meaning එකක් explore කරන්න පුළුවන් හැකියාව දෙන සින්දු හදලා තියෙනවා. ඊට අමතරව දැන් අපි ගත්තොත් එහෙම දැන් 8 bar 12 bar pattern එකක් නැතුව
ඒ කියන්නේ එහෙම නොවන දැන් අපිට දැන් ධර්මය ගැන කතා කරනකොට ධර්මයේ තියෙන විශේෂ දෙයක් තමයි අර හරියටම රිද්මික් පැටර්න් එකට සහ ඒකේ ටෝනික් පැටර්න් එක හරියටම තියාගන්න බෑ. මොකද පිලක් වචන ඒක මියුසිකලි එච්චරම සෞම්‍ය නෑ. ඒතර ඒ වගේ වචන යූස් කරගන්නකොට අර පැලට් එකකින් එළියට යන හන්දා ඒකටත් ඒ වගේ songs වලටත් හැකියාව වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒතර පෙලක් songs වලට දකින්න පුළුවන් අර normal අපි 12 bar pattern එකකින් සම්පූර්ණයෙන් එළියට ගියවා. එතකොට ඒ වගේ සින්දු ඇත්තටම මේ humanly කියන්න අමාරුයි. මොකද අර ඒක තියාගන්න බැරි හන්දා. තව සින්දු තියෙනවා languages 6ක් විතර එකට යූස් කරලා එක core meaning එකක් දෙන ඒවා. එතකොට ඒ song එකේ ඔයාට ලැංග්වේජ් 6 තියෙන ඒ මල්ටි ලැංග්වේජ් එකේ තියෙන ප්‍රොෆිෂන්සි එක අනුව ඔයාට තේරෙන අර්ථය ඒ මට්ටමට වෙනස් වෙනවා. එතකොට එකම කෝ මීනින් එක ඩිෆරන්ට් ෆෝම් එකකින් ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඔයාගේ ලැංග්වේජ් එකේ තියෙන ඩෙප්ත් එක අනුව. ඉතින් ඒ වගේ සින්දුත් තියෙනවා. මම හිතන විශේෂත්ව ගොඩක් තියෙනවා. සරලව පෙරුණාට මං හිතන්නේ හරි කම්ප්ලෙක්ස්. ටිකක් කම්ප්ලෙක්ස්. My last question. දැන් AI යූස් කරලා මේ වගේ ස්පිරිචුවල් ඩොමේන් එකක වැඩ කරද්දී මොකද්ද මේක වටේ තියෙන ethical boundaries මොන වගේ ethics තෝ follow කරන්නේ? ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. දැන් බුද්දිසම් එක ethical boundaries ගැන කතා කරනකොට නංගි විශේෂයෙන්ම අපි ධර්මානුකූලව ධර්ම ඉස්මතු කරන්න ඕනේ. කියන්නේ දැනට දැන් ධර්මානුකූලව ධර්ම ඉස්මතු කරනවා කියලා කියන්නේ ඒක චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාදයට සහ ප ဋ ාණයට ගැලපෙන්න ඕනේ. එතකොට එහෙම කතා කරද්දී ඔයාට තියෙනවා ඇත්තටම certain formations of boundaries. දැන් music කියන genre එකක් එක්ක ඔයා ධර්මයේ දෙනකොට විශේෂයෙන්ම ධර්මයේ තියෙන ಗುಣ තමයි ඉස්මතු වෙන්න ඕනේ. ධර්මයේ තියෙන අර අමාරු තැන් අඳුර ගන්න පුළුවන් තමාගේ තුලින් දකින්න පුළුවන් ගතිය තමයි ඉස්මතු වෙන්නේ. දැන් ඒ යන්නේ වගේ ධර්මානුකූල වැඩක්. එතකොට අර ඒක අර නන් ධර්මික වැඩකට යූස් කරන්න තියෙන අපහසුව හැමතිස්සෙම මේ වගේ බ්ලෙන්ඩ් එකක් ඇතුලේ තියෙනවා නංගි. ඉතින් ඒ හින්දා හැමතිස්සෙම අපි විජිලන්ට් වෙන්න ඕනේ. අපි ඉස්මතු කරන ධර්ම කරුණ හරියට ඇකියුරේට්ලි සහ ඒ රෙෆරන්සස් කෙනෙකුට හොයන්න ඕන නම් ඒක හදාගන්න විදිහට ඒ මාර්ගය හදලා තියන්න. ඉතින් ඒක ඇත්තටම ඔය හදලා තියෙන. ඉතින් ඒතකොට සින්දුවක් අහපුවා මේකේ අර්ථය තේරෙන්නේ නැත්නම් එයාට පුළුවන් මාර්ග සාකච්ඡා කියලා අපි තියෙන වෙනම ගෲප් එකක් අපි ඒක කරන්නේ ඔය භාවනා කරන එක, භාවනාව සහ ඩිස්කස් කරන එක. ඒකට අවිල්ලා ඒකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. එතිකල් පැත්ත ගත්තාම දැන් AI ethics කියලා ගත්තාම දැන් AI ethics පැත්ත සම්පූර්ණයෙන්ම වෙනම විෂයක්. අපිට ඒක ගැන කතා කරන්න පුළුවන් කැමති නම්. ඊට අමතරව ධර්මීය පිළිබඳ AI use කරලා දැන් ඔයාලා දන්නවද ධර්මයේ සඳහා AIස්ලා හුඟක් තියෙනවා. දැන් ධර්මයේ specifically train කරලා Noboru AI කියන්නේ one of them. ඊට අමතරව දැන් අද කාලේ Claude ගත්තාම ඊට පස්සේ එහෙම නැත්නම් තව different unique pattern මේ models තියෙනවා. ඒවා natively ඒකට සිංහල ඇසුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට natively එකත් එක සිංහලෙන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ ඒවා අපිට යූස් කරන්න පුළුවන් මේ ධර්මයේ මේ පොඩි තැන් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. දැන් එකම ප්‍රශ්නේ තියෙන දැන් ওই hallucinations තියෙන හන්දා හැමතිස්සෙම ඔයා අහන විදිහ අනුව තමයි ඒ AI මොඩල් එකෙන් ආන්සර් එක හම්බෙන්නේ. ඒතර ඔයාට පුළුවන් නම් ඒක එයාගෙන් ඩිසිෂන් එකක් ගන්න නැතුව රෙෆරන්ස් එකකින් මේක කියලා තියෙන්නේ කොහොමද කියලා හොයාගන්න. අන්න ඒක නංගි ethically validated ක්‍රමයක්. ඔයාට තියෙන තැන හොයාගන්න. ඊට පස්සේ ඔයාට ක්‍රොස් චෙක් කරන්න පුළුවන් අර සෝසස් එක්ක මේක ඇත්තටම එහෙමද තියෙන්නේ කියලා. ඊට අමතරව දැනට දැන් AI ෆීල්ඩ් එක ගත්තාම hallucinations කියන එක දැන් ඇත්තටම control ඒක ඇත්තටම ඒක හන්ද තමයි අපිට මේ ක්‍රියේටිවිටි එක එන්නේ. මොකද ඒක ෆයින් ටියුන් කරනවා කියලා කියන්නේ අපිට ඒක අහව රිජිඩ් කරනවා කියන එක මේ විදිහටම වෙන්න ඕනේ. every time when we do this it has to be in this way. ඒක නැති එකම තමයි ඒකේ තියෙන uniqueness එක. ඉතින් එතකොට දැන් AI මොනවාද ethics ගැන කතා කරනකොට දැන් trainable data ගත්තහම ඒ ඩේටත් එක්ක ඇසෝසියේටඩ් ethics ගැන තමයි අපිට කතා කරන්න පුළුවන්. කියන්නේ මොන වගේ දේවල්ද පබ්ලිකලි කෙනෙකුට මේ මෙන්න වගේ මොඩල් එකක් ට්‍රේන් කරන්න යූස් කරන්න පුළුවන්. දැන් publicly available data ගත්තහම ඒ data use කරලා ඒ data මත depend කරලා මොඩල් එකක් ට්‍රේන් කරන්න පුළුවන්. හැබැයි දැන් ඒ ට්‍රේන් කරපු මොඩල් එකකින් ජෙනරේට් කරන synthetic data ඒවා වැටෙන්නේ මොන ඒරියා එකටද කියන එක තාම හරියටම ගවන් කරලා නැහැ.
ඉතින් ඒක හින්දා ඒ ගවන් කරලා නැති හන්ද තමයි ඔය බ්ලීඩින් එජ් එකට ගියාම AI වල බ්ලීඩින් එජ් එකට ගියාම අලුතෙන් මොඩල්ස් හදන්න පුළුවන් වෙන්නේ පරණ මොඩල් යූස් කරලා ඒවා ඩිස්ටිල් කරලා පොඩි වගේ ෆෝන් එකේ වගේ ලැප්ටොප් එකේ දුවන්න පුළුවන් ඒවා හදන්න පුළුවන් වෙන්නේ ඒවා යූස් කරලා ඊට පස්සේ කෙනෙක්ට දැන් හිතන්න කෙනෙක්ට ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා නම් AI කෙනෙක් මගේ වැඩේ මට තියෙන ඕන වැඩක් එයාට කිව්වම එයා කරලා දානවා නම් මගේ කාලේ මට අහපුව ගන්න පුළුවන් හැකියාව හම්බෙලා තියෙන්නේ අන් ඒ වගේ ටෙක්නිකලි චැලෙන්ජින් ඒවා කරන්න පුළුවන් තෝතැන්නක් ඕපන් වෙලා තියෙන හන්දා. ඉතින් ඒක හින්දා දැන් AI ethics ගැන කතා කරනකොට අපි ethics ගැන බලන්න ඕනේ humanize form එක. කියන්නේ misuse නොකර but ඒ openness එක තියන්න ඕනේ. අන්න ඒක තමයි නංගි ඇත්තටම ethics ගැන කතා කරනකොට main point එකක් වශයෙන් අද කාලේ ඒ ethics and rules ගැන AI boundary එක ඇතුලේ කතා කරන්නේ. ඉතින් මේ ගැන හුඟක් companies වෙනම divisions තියෙනවා හදලා. කොහොමද කරන්න ඕනේ මොන වගේ approaches ද ගන්න ඕනේ. දැන් company එකක් ගත්තා වුණත් company තියෙන different ඒවා. ඒවා තමයි මේක evolving trend එකක් evolving area එකක්. ඉතින් තාම අර හරියටම කියන්න බෑ this is the black and white cut කියන එක. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒක ලොකු කන්සර්න් එකක් මේ දවස්වල මම හිතන්නේ society එකේ academic institutes ගත්තත් ඒවැත් හැමතැනම තියෙන කන්සර්න් එකක්. ඒ කියන්නේ ethics AI ethics තාම මම හිතන්නේ improve වෙන topic එකක් ඒක. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්කම අද අපේ ඩිස්කෂන් එක මෙතනින් ඉවර කරලා අද වැඩසටහනෙන් සමුගෙන යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. කාල වේලාව දන්නේම නැතුව ගත වෙලා ගියා. ඉතින් ගෙහානයේ බොහොමත්ම ස්තුති වෙනවා ඔයාට අද අපිත් එක්ක අපේ ආයිබෝවන් කැන්ටබරි මැදරියට එකතු වෙලා අපේ අසන්නන් වෙනුවෙන් ඔයාගේ මියුසික් ඉන්ට්‍රොඩියුස් කරලා බොහොම හරවත් ඒ වගේම රසවත් සාකච්ඡාවක් අද අපිත් එක්ක මේ පැයක් පුරාවට කතා කරන්න එකතු වුණාට. එහෙම නේද රන්මලයි? ඔව් අනිවාර්යෙන්. Thank you for the invitation. No problem. එහෙනම් නැවත ලබන මාසෙත් හමු වෙන බලාපොරොත්තුවෙන් සමුගෙන යනවා. මම හිමාෂා ගුණසේකර. මම රන්මලී ගොඩගමගේ.